ඔයාලට කියන්න දෙයක්වත් තියෙනවා. හලෝ කොහොමද ඉතින් ඔයාලට ඔන්න අපි ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. අද අපි තුන්දෙනා පොඩි ටුවර් එකක් යනවා. ඉතින් බලමු පහුගිය ටිකේ අපි පොඩි වීඩියෝ ක්ලිප්ස් දෙකක් විතර අපි අප්ලෝඩ් කරා. ඒගොල්ලෝ බලලා තිබුණා. thank you subscribe කරලා තිබුණා, කමෙන්ට් කරලා තිබුණා. ඉතින් අද අපි තුන්දෙනා කොහෙද යන්නේ කියලා මේ වීඩියෝ එක බලමු. දිගටම ඉතින් බලාගෙන ඉන්න කියලා වීඩියෝ එක ආරාධනා කරනවා. Hi guys. අපි ගොඩ කාලෙකින් පොඩි ට්‍රිප් එකක් දාගත්තා. නිවාඩු එකත් එක්ක අපි සීගිරියට යන ගමන් ඉන්නේ. ඉතින් අපි පොඩි vlogs ටිකක් ගොඩ කාලේ vlog එකක් දැම්මෙත් නැති හින්දා අපි දැන් ඉඳලා පටන් ගන්නවා පොඩි clips අරගෙන හදන්න. ඉතින් හදලා දාන්නම් ඔයාලට බලන්න. දැන් පාක් එකේ බයික් එක දාලා යන ගමන් ඉන්නේ. අපි ඊළඟට යනවා පිදුරංගලට. ලොකු රවුමක් යනවා. ඉතින් අපි වීඩියෝ එකක් දාන්න ක්ලිප් එක ඩික් කරගෙන. එලා ජය වේවාකෝ බයි ගේ. ගයිස් මේ ලෝකේ සමහර තැන් තියෙනවා ඒව කවදාවත් ෆොටෝ එකක් බලලා අපිට විස්තර කරන්න බෑ. මහා අරුම පුදුම තැන්. අනිවාර්යයෙන් මේ තැන් වලට ගිහිල්ලා අපේ ඇස් වලින්ම දැකලා ඒව අපි බලා ගන්න ඕනේ, විඳ ගන්න ඕනේ. ඒ වගේ දෙයක් තමයි අපේ මේ පුංචි රටේ සීගිරිය. අවුරුදු දහස් ගානක ඉතිහාසයක් ඇතුලේ හංගගෙන ඉන්න සීගිරිය අද ලෝකෙම අති විශිෂ්ටම පුරාවිද්‍යාත්මක සහ යුනෙස්කෝ සංවිධානයේ මගින් ලෝක උරුමයක් බවට නම් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ජේෂ්ඨ වර්ෂ 5 වෙනි සියවසේදී අපේ රටේ රජ කරපු කාශ්‍යප රජතුමා විසින් එතුමාගේ රාජධානිය මේ සීගිරි ගල මත ඉදි කරගෙන තිබුණා කියලා අපි හැමෝම ඉතිහාසය ඉගෙනගෙන තියෙනවා. අඩි 600කට වඩා උසින් වැඩි මේ පර්වතය එදා රජතුමාගේ මාලිගාව වුණා. අද මුළු මහත් ශ්‍රී ලංකාවටම ඒ අභිමානයක් සහ ආඩම්බරයක් ගෙන දෙන ස්ථානයක් බවට පත් වෙලා ඉවරයි. ගයිස් අපි උඩට නගිනකොට අපිට හම්බෙන්නේ ලෝකේ පුරාවිද්‍යාත්මක සහ විස්මිතම නිර්මාණ. ඒ අතරින් ලෝක ප්‍රසිද්ධ සීගිරි අප්සරාවන් බලා ගැනීමට පිටරටවලින් සුද්ධොන්න මාර වමනාවක් සහ උනන්දුවක් තියෙනවා. ඉතින් ගයිස් සීගිරියේ උඩට නැග්ගම ඔයාලට හැමෝටම අපිට තේරෙනවා සීගිරිය කියන්නේ නිකන් ගලක් නෙමෙයි කියලා. ඒ තමයි අපේ රටේ මහා අභිමානවත් ඉතිහාසය ලෝකෙ ඉදිරියේ ප්‍රෞಢ ලෙස පෙන්වන්න පුළුවන් එකම පුරාවෘත්තය කියලා. ඔයගොල්ලෝ හැමෝම වීඩියෝ එක බලන්න. වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ගේ අදහස කමෙන්ට් එකක් දෙන්න. මොකද මගේ වීඩියෝ ක්වොලිටිස් වොයිස් ඕවර් කරන ඒ වගේ ක්වොලිටිස් හදාගන්න මට ඔයගොල්ලන් කමෙන්ට් එක අනිවාර්යෙන් වැදගත් වෙනවා. අනිවාර්යෙන් මතක ඇති වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න. ඒ වගේම අපි පොඩ්ඩක් දෙනවා පොඩි advice එකක්. ඒ advice එකත් අහන්න. ඒ වගේම අපි ගත්ත පොඩි ෆොටෝස් ටිකක් තියෙනවා. අන්තිම වෙනකන් ඒ ටික බලලා channel එක මතක ඇතුව subscribe කරගෙන යන්න. Hi guys. කොහමද ඔයගලන්ට? අපි මේ සීගිරිය බලලා ඉවරයි. මේ ඉතින් අපි දැන් යන ගමන් ඉන්නේ. ඔයාලට කියන්න දෙයක්වත් තියෙනවා. මේවා ඇවිල්ලා කැත කරන ලොලිපොප් කෝටු දාලා හැඩි කරන්න එපා. මේ මොකද දන්නවද මේවා අපි බලන්නවා වගේ ආරක්ෂා කරනවා. ඒක නිසා අපි දැන් යන්නේ ගලේ විහාරෙට.